ආයුබෝවන් සුබ උදැසනක් එල්කේ වෙදර්මෑන් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් 7 වෙනිදා කාලගුණ අනාවැකියයි. උදැසන දෙකත් පහත් අතර කළුතර පානදුර සහ යාපනයේ ප්‍රදේශයේ වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. තවද උදැසන 1 පමණ වන විට ලංකාවේ ගාල්ලේ සිට යාපනය දක්වා වූ බස්නාහිර ගර්ල තීරයේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට මද වර්ෂා තත්ත්වයක් බලාපොරොත්තු වන අතර සවස 2 පමණ වන විට ලංකාවේ උතුරු මැද සහ යාපනයේ ප්‍රදේශයේ වර්ෂාව දැඩිවන ලකුණු පෙන්නුම් කරනවා. තවද වැලිමඩ ප්‍රදේශයටද අධික වැසි අපේක්ෂා කරන අතර මහනුවර වරකාපොළ යන ප්‍රදේශවල වැසි අපේක්ෂා කරනවා. තවද සවස 5 පමණ බණ්ඩාරවැල දියතලාව බදුල්ල බුත්තල තිස්සමහාරාම බඩලුකුඹුර දඹුල්ල ගල්නෑව ප්‍රදේශවල දැඩි ගිගුරුම් සහිත වැසි සහ අම්බලන්ගොඩ කළුතර පුත්තලම යන ප්‍රදේශවල සුළු වර්ෂාපතලක්ද බලාපොරොත්තු වෙනවා. රාත්‍රී 8 පමණ වන විට පූනාගල වැල්ලවාය ලුණුගම් වෙහෙර කතරගම ගාල්ල මීගමුව ප්‍රදේශවල වර්ෂා තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. රාත්‍රී 11 පමණ වන විට බලංගොඩ හල්දුම්මුල කොළඹ වැනි ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. මේම මතරව කියන්න ඕන දෙයක් තියෙනවා. ඉන්දියාවෙන් ලැබෙන දායාද ඉදිරි දින කීපය තුළ ලංකාවේ උතුරු මැද බස්නාහිර ප්‍රදේශවලට ලැබෙනවා. හැමදාම ප්‍රධාන මාධ්‍ය නාලිකාවලින් කියන බොරුව එනම් ඉන්දියාවේ ප්‍රදේශවල වගා භූමි ගිනි තැබීම නිසා එන දූවිලි අංශු. අයි මෙහෙම බොරු මිනිස්සුන්ට කියන්නේ. මේ එන්නේ ඉන්දියාවේ කාර්මික ප්‍රදේශවලින් වායුගෝලයට නිදහස් කරන විෂවායු. සුලගත් සමග ලංකාවට එනවා. මෙම මාස 8-9 දවස් වෙද්දී ලංකාවට ඉහළින් විශාල විෂ දූවිලි පැමිණීමට නියමිතයි. මේ නිසා ශ්වසන අම්බාද සහ වගා හානි එදිවීමට ඉඩ තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් හෙටත් හමු වෙමු.